විජය රජතුමාගෙන් පර්සේ ලංකාවේ රජ වුණේ පඬුවස්දෙව් රජතුමා නෙවෙයි කිව්වොත් ඔබ පිළිගන්නවද? විජය රජතුමා අභාව ප්‍රාප්ත වෙන කාලේ එනකොට රජකම බාරගන්න එතුමාට සුදුසු දරුවෙක් හිටියේ නැහැ. ඒ නිසා එතුමා ඉන්දියාවේ හිටිය තමන්ගේ සහෝදරයා සුමිත්ත කුමාරයාට ලංකාවට එන්න කියලා පණිවිඩයක් යවුවා. හැබැයි අලුත් රජෙක් ලංකාවට එන්න කලින්ම විජය රජතුමා හදිසියේම මිය ගියා. දැන් ලංකාවේ සිංහාසනයේ හිස්. පාලකයෙක් නැහැ. රටට ඉක්මනින්ම නායකයෙක් ඕන වුණා. මෙන්න මේ වෙලාවේදී විජය රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයා වුණු උපතිස්ස කියන ඇමතිවරයා රටේ පාලනය බාරගත්තා. ඔහු අගනුවර උපතිස්සගාම කියන අලුත් නගරයට මාරු කරලා රට ඉතාම සාමකාමීව පාලනය කළා. ඔබ දන්නවද? මේ උපතිස්ස ඇමතිවරයා දවසක් දෙකක් නෙවෙයි සම්පූර්ණ අවුරුද්දක්ම ලංකාව පාලනය කළා. හරියටම අවුරුද්දකට පස්සේ සුමිත්ත කුමාරයාගේ බාලපුතා වුණු පඬුවස්දෙව් කුමාරයා ලංකාවට ආවා. එතකොට තමයි උපතිස්ස ඇමතිවරයා ඉතාම ගෞරවයෙන් ලංකාවේ පාලන පඬුවස්දෙව් කුමාරයාට බාර දුන්නේ. ඒ නිසා ඉතිහාසයේ හැංගුණු ඇත්ත තමයි විජය රජුට පස්සේ අවුරුද්දක් රට පාලනය කළේ උපතිස්ස ඇමතිවරයා කියන එක. ඉතිහාසයේ හැංගුණු මේ ඇත්ත කතාවෙන් අපිට පේන්නේ උපතිස්ස ඇමතිවරයා කියන්නේ කිරුලක් නොපැළඳි. නමුත් රටක් බේරාගත් සැබෑ වීරයෙක් කියන එකයි. බල තණ්හාවෙන් තොරව තමන්ගේ වගකීම අකුරට මිටු කිරීමේ උතුම් ආදර්ශය ඔහු අපිට ඉතිරි කළා. ජීවිතේ අපිටත් වගකීම් ලැබෙන වෙලාවට පොදු යහපත ගැන හිතන්න අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න පුළුවන්. බලයට කෑදර නැති උපතිස්ස ඇමති වගේ නායකයෝ අද කාලේ අපිට කොච්චර වටිනවද? මේ වගේ අමතකුණු වීරයෝ ගැන ඔබ දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.